හෙලෝ ළමයි කොහොමද ඔයාලට හිතනවා හොඳින් ඉන්නවා කියලා අපි අද හදමු මෙන්න මේ විදිහට රසම රස කොස්කෙට ව්‍යංජනයක්. ඉතින් එන්න අද මාත් එක්ක රස රෙසිපි එකක් හදන්න. හරි. මම අද හදන්නේ මෙන්න මේ විදිහට කොස්කැට එකක්. ඉතින් මම ඒකට මුලින්ම තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට අපි සුදු ලුණු ටිකක් දාගෙන ඒක තෙම්පරාදු කරගන්නවා. මම ඒකටම හොඳ ලොකු බීලුණු ගෙඩියක් මෙන්න මේ විදිහට කපාගෙන ඊට පස්සේ ඒකට කරපිංචා ටිකක් දාලා මෙන්න මේ විදිහට තක්කාලි ටිකකුත් දාගෙන ඊට පස්සේ මේක අපි තෙලේ මෙහෙම තෙම්පරාදු වෙන ටිකක් දෙනවා. ඊට පස්සේ මම අද මේකට බැදපු තුන පහ කුඩු සහ අමු මිරිස් කුඩු පාවිච්චි කරනවා. මොකද මම ළඟ තියෙන්නේ ටින් කරපු කොස් ගැට එකක්. මං ළඟ නැහැ හොඳ අලුත් කොස් ගැටයක් මට හොයාගන්න විදියක් නෑ මෙහි. ඉතින් ඒක නිසා මම හදන්නේ අද ටින් කරගනිපු කොස් ගැට එකක් තමයි. මෙන්න මේ ටින් කරපනිපු කොස් ගැට එක මේක තියෙන්නේ වතුර එකක් ඇතුලේ ලුණු ගතිය තියෙන වතුර එකක් ඇතුලේ. මම ඒක හොඳට සෝදලා අරන් තමයි මෙන්න මේ භාජනයේට මේ විදියට අපේ දාගන්නේ. ඉතින් මම අර තෙම්පරාදු කරගන්නපු මගේ 3-5 එකට මම මෙන්න මේක මේ විදියට දාගන්නවා. මම වැඩි කොටක් මේක කවලම් කරන්න යන්නේ නැහැ. මොකද මේක පොඩි වෙන්න බලන නිසා. හරි. ඉතින් ඔන්න ඔය විදියට පොඩ්ඩක් තෙලේ මේක තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මම මේකට උපු පොල් කිරි ටිකක් දාගන්නවා. වැඩි පොල් කිරි දාලා මේක තඹ ගන්න දෙයක් නැහැ. මොකද මේක ටින් එකේ එන නිසා මේක ටිකක් අර හොඳට මෙලෙක් වෙලා තියෙන්නේ. හරියට කියනවා නම් බාගෙට කොස් කැටයක තම්බලා වගේ. ඉතින් මම මේකේ රස බලලා ඉවර වෙලා තව ලුණු ටිකක් මම මේකට ඇඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදියට අර පොල් කිරි එක හොඳට ඉදෙන්න දෙන්න ඕන මේ කොස් කැටේ එකත් එක්ක. ඉතින් ටිකක් ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරගෙන මේක ඉක්මනට ඉදා ගන්න පුළුවන්. මොකද මේක ගොඩක් අර අපේ ගෙදර හදනවා වගේ පැය ගාණක් ලිපේ තියාගෙන අඩු ගින්දරේ මේකේ උයා ගන්න දෙයක් නැහැ අපට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කොස් ගැට එක රසට ආවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහේ රෙසිපි try කරන්න නම් මගේ වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව subscribe කරලා තියාගන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අපි ආයෙ අලුත් රෙසිපි එකකින් හම්බෙමු.